කඳුළු සලසලා නම් පින කළේ ඒ පිනේ විපාකෙන් ආය ඇස් වලින් කඳුළු වටන්නේ. කරදර ගොඩක් මැද නම් පින කරන්නේ ඒ පිනේ විපාකෙන් කරදර වලට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පින්කම් කරනකොට ගොඩාක් කරදර සිද්ධ වෙනවා. ඒවා මැද නම් කළේ ඒ පිනේ විපාකෙන් අනිවාර්යෙන් කරදර මඩිනවා. එක මහත්තයෙක් කටිනයක් කරනකොට රුවන්වැලි සෑයට ගිහිල්ලා බාර වෙලා තිබුණා. මගේ ජීවිතේ රැකලා දෙන්න කටිනේ කරන කල් විතරක්. එතනින් පස්සේ නැති වුණාට කමන්නේ. ඒතර ජීවිතේ ඉල්ලුවේ පින කරන්න. තුට එයාගේ ජීවිතේ දෙවෙනි තැනට දැම්මා. පින කරන එක ඉස්සරහට දැම්මා. ජීවිතේ අතහැරලා එයා පින කළාද ඒ පිනේ විපාක මොකද්ද? එයාට රහත් වෙනකල් එයාව මරන්න බෑ. මඟපල් ලබනකල් මරන්න බෑ. ඒ කියන්නේ මේ විපාකේ දෙනකල් එයාගේ ජීවිතේ කොහොමද රකින්නවා? පින කියන්නේ මහා අద్భుත දෙයක්. අద్భుත දෙයක් පින කියන්නේ. පින්නම් කරන්න ඕන. ඉතින් මං කියන්න ගියේ එතකොට ඉදා අසංඛ්‍ය 4 කලින් කල්පලක්ෂ 4කුත් අසංඛ්‍ය 4කුත් කල්පලක්ෂයකට කලින් මඩේ වැතිරුණ පිනත් බුදුරජාණන් වහන්සේ සිරිපා තබනකොට මේ කල්පේ විපාක දුන්නානේ. එහෙනම් අපේ සංසාරේ කල්ප කී කෝටියක කර්ම විපාක දෙන්න මේ ජීවිතේ අවස්ථා එනවා ඇතිද? මේ ජීවිතේ අපි ගත කරන අවුරුදු ගාන ගණන් කරන්න පුළුවන්. මාස ගාන ගණන් කරන්න පුළුවන්. පැය ගාන ගණන් කරන්න පුළුවන්. විනාඩි ගාන ගණන් කරන්න පුළුවන්. තප්පර ගාන ගණන් කරන්න පුළුවන්. ඒකත් බෙදලා ගණන් කරන්න පුළුවන්. සසරේ ගමන් කරපු කල්ප ගාන ගණන් කරන්න බෑ. එක කල්පයකට ආත්ම භාව කීයක් තියෙනවද කියලා ගණන් කරන්න බෑ. එක කල්පයක කරපු කර්මයක් එක තප්පරයක විපාක දුන්නත් මේ අවුරුදු 60 මදි කර්ම විපාක ගෙවන්න. බුදුබණ ඇහෙන මේ වාගේ කාලෙකත් පින් කරගන්න පුළුවන් මේ වාගේ කාලෙකත් රම්මැලි සෑයේ ජයසිරි මහ බෝසමිඳුන් මහා ස්තූප විහෙර විහාර ඉදි වෙන කාලෙකත් මිනිසු මෙච්චර පව් කරනවා නම් බුදුබණ නැති කාලයක මිනිස්සු අතින් කොයි තරම් පව් සිද්ධ වෙනවද?